මම අද මේ වීඩියෝ එක දාන්න ගත්තේ පොඩ්ඩක් හරි අපේ ලංකාවේ රජයේ අනුර කුමාර ශානාගේ ජනාධිපතිවරයා රජයේ යටතේ ගෙනාවා මේ අපිට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න පුළුවන් වෙන්න නෙමේ අපිට ළඟම බස් ගෙනක් තියෙන්නේ. ඇත්තටම රටේ ඉන්න ප්‍රභූවරුන්ටයි ඒ වගේම යමක් කමක් තියෙන පොහොසත්ම ධනපති පැලැන්තියේ මිනිස්සුන්ට යන්න පුළුවන් වෙන්න තමයි AC බස් ගෙනල්ලා තියෙන්නේ. මේ කිරි කපන මිනිහට මේ කිරි කපන මිනිහට යන්න මේ AC බස් එකේ යන්න බෑ. රුපියල් 1500 2000 දීලා යන්න බෑ. පොල් කඩන මිනිහට යන්න බෑ. එතකොට මේ කුලී වැඩ කරන මිනිහෙකුට යන්න බෑ. මොකද රුපියල් 2000 3000 ගන්න මිනිහෙකුට ඒ බස් එකේ යන්න බෑ. සාමාන්‍ය මිනිස්සුන්ට යන්න පුළුවන් පරිදි තමයි මේ මිනිස්සුන්ට බස් ගේන්නේ. මොකද බස් එකේ යනකොට මම දැක්ක ළඟම බස් වල මැද ඉන්නවා. බස් සීට් දෙකේ වාඩි වෙලා ඉන්නවා. සීට් 3 තියෙන බස් තියෙනවා. එක පැත්තේ අනිත් පැත්තේ දෙකයි. මැද තියෙන අඟල් 18කුත් නැහැ. එතන ඉන්නවා බස් එකේ ඉඳගෙන ඉන්නවට වැඩිය හිටගෙන මැද ඉන්නවා. ඉතින් මේක මග හරවන්න නම් AC බස් ගෙනල්ලා හරියන්නේ නැහැ. මේ රටට ගේන්න ඕන ඇත්තටම ලංගම බස් ගේන්න ඕන සාමාන්‍ය පොදු මහ ජනතාවට ධනපති පැලැන්තියට යන්න විතරක් නෙමෙයි සාමාන්‍ය මිනිසුන්ටත් යන්න පුළුවන් වෙන්න ඉඳගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න ඕන මේ ලංගම බස්වල. ඉතින් මේක හිටගෙන යනවා හිටගෙන ඉඳගෙන ඉන්නවට වැඩිය හිටගෙන යනවා 100ක් විතර ඉඳගෙන යනවා 50ක් විතර. ඒක නිසා ඉඳගෙන යන්න පුළුවන් සාමාන්‍ය මුදලක් ගාලා යන්න පුළුවන් පොදු ගමනාගමන බස් සේවා සංගමයක් මේ ලංගම කියලා හදන්න ඕන. ලංගම බස් එකේ හදන්න ඕන පොදු සේවා මේ වාහන වලට යන්න පුළුවන් මිනිස්සුන්ට පොදු ගමනාගමනය හදන්න මිනිස්සුන්ට පහසුකම් තියෙන්න මේ කිසි දෙයක් එපා. AC එපා. මුකුත් එපා. වාඩි වෙලා යන්න පුළුවන් මේ ගේන්න බස් ටිකක් කල්පවතින බස් ටිකක් මේවා හැප්පුණ ගමන් පොඩි වෙලා ගිහිල්ලා මේවට පාර්ට්ස් ඔය දැන් ගෙනාපු බස් වලට පාර්ට්ස් කොච්චර ගණන් නැද්ද? එතකොට මේ රටට පිටරටවල ගිහිල්ලා ගෑනු ගිහිල්ලා මේ කරන ශ්‍රමය කරලා ශ්‍රමය මේ මිනිසුන්ගේ නොයනොක් දුක් කරුඳුන වලට අහුවෙලා ගාමන්ට් වල උදේ ඉඳන් රැය වෙනකන් ඉඳගෙන ඉන්න ළමයින්ගේ මේ රටට ගේන ඩොලර් ටිකෙන් මේ වගේ සැප පහසු විඳින්න ප්‍රභූවරු පැදැන්තියේ මිනිස්සු ටිකට මෙහෙම දෙනවා නම් මම කියන්නේ එහෙම නෙමෙයි මේක වෙන්න ඕන සියලු සමස්ත ජනතාවට ඉඳගෙන යන්න පුළුවන් වාහන ටිකක් ගෙන්න AC මුකුත් අවශ්‍ය නැත. පුළුවන් නම් ෆෑන් ටිකක් හයි කරන්න. ඒ හොඳටම ඇති. ඉතින් මේවා ගේන්නේ ඒ රජයේ ඒ ඉන්න මේ රටේ ඉන්න ප්‍රභූවරුන්ට යන්න කියන එක තමයි මට මේ AC බස් වලින් මේ ළඟමට ගෙනත් තියෙන කියලා මට කියන්න තියෙන්නේ. මම හරිනම් හැම කෙනෙක්ම ෂෙයා කරලා බලන්න. මම අජිත් සමන්තිලක දැදිග මාසෙනි. ඉතින් මේ ඔබට කිව්වේ ඔබට තියෙන මගේ තියෙන දැනුමට තමයි කියේ මට දැනෙන දෙයක්. ඉතින් ඔබත් බලන්න ඔබටත් දැනෙනවා ඇති.